සුබ සන්ධ්‍යාවක් හැමෝටම. මං ගැන පුංචි හැඳින්වීමක් කරොත් මගේ නම මද්දුෂ අමාදයි. මගේ ගම කැකිරාව. මම ඉස්කෝලේ එකේ කැකිරාව මධ්‍ය මහාවිද්‍යාලයට. ඊට පස්සේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශයෙන් ප්‍රථම උපාධිය හදාරලා උපාධිය ජන සංවේදනාංශයෙන්ම කැලණි විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාපති උපාධියක් තියෙනවා. ඉතින් ඊට අමතරව මම කවුන්සිලින් පිළිබඳ හයි ඩිප්ලෝමා එකකුත් කරලා තියෙනවා. දැනට මම සෙත් සිරිපාය සමාජ සේවා අමාත්‍යාංශයේ මාධ්‍යාංශයේ සම්බන්ධීකරණ නිලධාරිනියක් විදිහට සේවය කරනවා. ඉතින් ඇත්තටම කියනවා නම් මගේ ජීවිතේ ගොඩක් දේවල් හැදිච්ච තැන තමයි කැකිරාව කියන්නේ. ඉතින් මම කැකිරාවේදී ඉගෙනගත්ත ගුරුවරයෙක් තමයි අහඹු විදිහට. ඒකත් ධනුෂ්ක සර් ගාවට මම එන්නේ 2010 වර්ෂයේ. ඒකට හේතුව ගණන් ඉගෙන නෙමෙයි එන්නේ. ඇත්තටම කියනවා නම් මම ධනුෂ්ක සර්ගේ ක්ලාස් එකේ සිප්ස ආයතනයේ කාඩ් චෙක් කරන්න එනවා 2010 වර්ෂයේදී. මම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා රිසල්ට් ඇවිල්ලා හරි රිසල්ට් පැමිණිලා ඒ සඳහා ප්‍රවේශ වෙන්න කාල සීමාව තුළ පුංචි ජොබ් එකක් විදිහට සිප්ස් ආයතනයේ වැඩ කරනවා. ඉතින් ඒ කාල සීමාවේදී මට ධනුෂ්ක මදනායක සර්ගේ මැත්ස් ක්ලාස් එකේ කාඩ් චෙක් කරන්න අවස්ථාව ලැබුණා. එතකොට මගේ ගමේ නායකලා මලිලා මගේ පවුල්වල සමහර නෑයන්ගේ දරුවෝ මේ හැමෝම සහභාගී වුණා සර්ගේ ක්ලාස් එකට. ඒ කාල සීමාවේදී මට සම්බන්ධ වෙන්න මට තිබුණේ හැබැයි ඕලෙවල් වලට ගණන් වලට S එකක්. ඉතින් ඒ අවස්ථාවේත් මට හිතුණා මගේ අම්මගේ තිලීමක් තිබුණා ඔයාටත් පුළුවන් නම් try කරන්න සර්ගේ ක්ලාස් එකට join වෙලා ගණන් වලට එකක් හරි B එකක් හරි ගන්න කියලා. ඉතින් ඒ කාලේ ඇත්තටම කියනවා නම් මම සර්ගේ ක්ලාස් එකට හම්බෙන් මාස කිහිපයක් වගේ සම්බන්ධ වුණේ. සර් හරිම සරල විදිහට හරිම විනෝදාත්මක විදිහට ක්ලාස් එක කරන කෙනෙක්. ඉතින් ගණිතය කියන විෂයට මමත් පුංචි කාලේ ඉඳන්ම හරි බය කෙනෙක්. ඉතින් මට ඒ හින්දා ගණන් වලට ලොකු ආසාවක් තිබුණේ නැහැ. නමුත් සර්ගේ ක්ලාස් එක උගන්වන රටාවත් එක්ක මම ගණිතය කියන විෂයට ආසා හිතුණා. ඉතින් ඒ උගන්වන ක්‍රම විතරක් නෙමෙයි සර් හරිම හොඳයි. මොකද සර් ළමයි වෙනුවෙන් ගොඩාක් වෙලාවට බලනවා ළමයිගේ පැත්තේ මොකද සර් අපි ඔක්කොම කියන්නේ සාමාන්‍ය පල්ලෙහා පන්තියෙන් ආපු අය. ඉතින් සර් ගොඩාක් වෙලාවට ක්ලාස් ෆීස් ගන්න එපා කියපු අවස්ථා තියෙනවා සමහර ළමයිගෙන්. ඉතින් ඒ ළමයිට මම දැනුවත්වම සමහර අවස්ථාවලදී ක්ලාස් ෆී එක පවා ෆ්‍රී කරලා තියෙනවා. ඉතින් ඒ හොඳ ගුණයත් එක්ක සර්ගේ ක්ලාස් එකට මම හිතන්නේ ගොඩක් ළමයි ඒ කාලේ හිටියා. ඉතින් අදත් ඒ විදිහටම සර් වටේ මම දන්නවා ගණිතයට කැකිරාවේ අනිවාර්යෙන් හොඳ ළමයින් ප්‍රමාණයක් ඉන්නවා කියලා. ඉතින් කැකිරාව ආවට ගම්වල සිටින නංගිලා මල්ලට ආරාධනා කරනවා. මොකද සර්ගේ ක්ලාස් එකට මමත් හදිසියෙම ජොයින් වුණා. හැබැයි ජොයින් වෙච්ච කාල සීමාවේ කියලා දුන්න දේවල් විභාගය ඉලක්ක කරගෙන ඉතාමත් ක්‍රමානුකූලව පේපර්ස් ටික කරාම මට ගණන් වලට B එකක් ආවා. ඇත්තටම කියනවා නම් මම සතුටුයි. මම ගොඩක් පිං කියලා සර්ට වඳිනවා. මොකද මම අද යම් කිසි තැනක ඉන්නවා නම් ඒ හැම තැනටම මට පුංචි හැර ජීවිතේට උදව් කරපු අයව මම මතක් කරන්න ඕනේ. ඉතින් මම මේ වෙද්දි මගේ ජීවිතේ ගොඩක් දේවල් අත්පත් කරගෙන තියෙනවා. නමුත් ඒ අත්පත් කර ගැනීම තුළ මට මූලික අඩිතාලම් වැටෙන්නේ කැකිරාවේදී. මොකද මගේ ජීවිතේ මම උපන්නේ කැකිරාවේදී. මගේ ගමට මම හැමදාම ආදරේ, ගමේ ඉන්න ගුරුවරුන්ට ආදරේ. ඉතින් මම ආරාධනා කරනවා කැකිරාව ප්‍රදේශයේ සිටින දයාබ්‍ර නංගිලා මල්ලිලා දැන් නම් මට දුවලා පුතාලා තමයි කියන්න වෙන්නේ. මොකද මම ඔයාලට වැඩි ගොඩක් වැඩිමල්. මට වයස අවුරුදු 34ක් වෙනවා. ඉතින් මම ආරාධනා කරනවා හේ ඉන්න චූටි නංගිලා මල්ලිලා සහ දරුවන්ට ගණිතයට අකමැත්තෙන් හෝ බියෙන් සිටිනවා නම් ගණිතයේ රසවත් ඉගෙන ගන්න සර්ගේ ක්ලාස් එකට ජොයින් වෙන්න කියලා ඉතාමත් ආදරෙන් ආරාධනා කරනවා. ස්තුතියි.